කොච්චර බස් වාහන කොච්චර යාම දැන් අර පැත්තෙන් අතෙන්ට එනවා මෙහෙන් මෙතෙන්ට එනවා. ඒක හින්දා ඉක්මනින් අපිට හදලා දෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ කියලා කියන්න දෙයක් නෑ. ගිනිගත් යනවා. පොල්ගස් අත්තල් වල්ලේ බාගේ විලගම කෙහෙල්වල කීරිහේන කොච්චර බස් දුවන පාරක්ද මේ? ප්‍රධාන පාරක්. ප්‍රධාන පාරක්. ඒකින්ද මරදාරින් දැන්වත් කරලා ඉක්මනින් හදලා ඉංජිනේරු කාර්යාලයට හදයි මේකේ වගකීම තියෙන ඉංජිනේරු කාර්යාලයට. දැන් ඉංජිනේරු කාර්යාලය ඉස්සෙල්ලා හිටියා මේ ගිහිල්ලා යන්නේ දෙයිනල් ලොකු වතාවක් නේ වැස්සෙක්. ඒ වැස්සට ගිහින් තියෙන්නේ නැහැ තව වැස්සෙක් යනවා තේරෙන්නේ. නාහිඹුල ගැලවුණත් එහෙම විනාශයි. මේ පාර කඩාගෙන ගිය මහත්තයෝ අපේ ගම් 10 විතර යන මේ ජනතාව අතරමඟ. ඇත්තටම මේ ඉතින් ගලු ඉන්න යන්න හරිය හැමදේම තියෙනවා. වෙන යන්න විකල්ප මාර්ගයක් නැහැ. යනවා වටේම යන්න. ඉක්මනට පාර හදලා දෙන්න කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ඊයේ වැස්සත් එක්ක ගලවන කියලා. ඔය වැස්සත් එක්කම තමයි ගියේ. නැත්නම් මේ හදන්නේ හදන ගමන් තිබිච්ච පාරනේ. වැස්සට යනවා දරුණු හිටියේ. මේ ගෙලේ මස්කලියට යන්නත් පුළුවන්. මස්කලිය නේ නුවරඑළියට යන්න පුළුවන්. ප්‍රධාන පාර. ඔව් ප්‍රධාන පාර ඔක්කොම ඉතින් අනේ හිටින්නේ මේ කාවි විලාසන හදාගත්තා. දැන්ට බස් ධාවන කරන්න දෙපැත්තට. දෙපැත්තට. මෙතනින් හරනවා අතනින් හරනවා. මට ඉතින් බලදාරින්ද තමයි කියන්නේ ඉතින් ඉක්මනට හදලා දෙන්න කියලා. ඇද ඉන්නේ නැති.